කබුඩාබි වලට බහැලා ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දැක්කා වගේ මේ පාර අපි අබුඩාබි වලට ඇවිල්ලා ඉන්නේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ප්‍රේමයි කිකිලි පැටියා ඉතින් උපන්දිනය සමලන්න යනවලු ඉතින් මේ තිතිරි පැටියා. ඒ රිසෙප්ෂන් එකේ යන එක අයිලයින් එක හරි. එයාගේ ඇස් දෙකත් එක්ක එයාගේ අයිලයින් එක මාර ලස්සනට මෙහි මැදට තිබ්බ ලස්සන එක. මේක ලී කාඩ්. ඇතුලේ තියෙන කොලේ තියාගන්නේ. So every time 12 21. Wow. 12 floor which room is that 12? Calm. Magic bro. Bro. Hey. බර්ජල් අරබ් එකේ නේ හදලා තියෙන්නේ මැනිකි. හදලා. ඔව් එක විදියටම අර යටට තියෙන්නේ. නිකලේ අන්න Busy එකනේ. අල්හයි වෙසි. අද නිකලි කොහෙද නන්නේ? එන්න අපේ ගෙදරට. මේ මං හරි ආසයනේ මේ අතින් ලියලා තියෙන ඒවට. අනේ happy birthday to you. We wish you and your family and happy, blessed and good, healthy always. Enjoy your special day and stay with us. God bless. ඔන්න ඔව තමයි සර්ප්‍රයිස්. පපලු පැටියාට අන්සේකුත් ඉන්නවා. මගේ කවුව තියාගන්නවා. ඔන්න අපේ පේනවනේ. ඇමනිටීස් අරලා බඳයි. ඉන්න පොඩ ලයිට්ස්. මේ පැත්තට එන්න එතකොට හොඳ ලාස්ට්. මෙන්න මේක තමයි අපේ view එක. පපලු පැත්තගේ. පපලු. අරබික් රෙස්ටොරන්ට් එකේ අරබික් අලා කාඩ් කියලා නේ කිව්වේ. එහෙනම් ඉතින් අපිට අසුදයක් බලන්න හැකිනේ. බලමු. 5 star hotel එකේ බුෆේ එකෙන් කනවට අලා කාඩ් වලින් කන එක හොඳයි. බුෆේ එක කොහෙද තියෙන්නේ? බුෆේ යට අර මල් මල් තිබ්බ රෙස්ටොරන්ට් එකේ. ඒ කියන්නේ රිසෙප්ෂන් එකේ. එහෙම කමු. යා කිව්වා නේද? අයියයි. හරියට දාන්න ලයිට් එක අර කොරේ. මේ කිව්වා නේද රිසෙප්ෂන් එකේ කියලා ළමයා. මේ ලොබි ලොන්ජ් කැෆේ කියලා. Where's that? Kalidia Palace, Rayhan Pirate. Oh, cute ane. මොකද කේක් ගන්නෙ? එන්න cute කවයි එකේ. ඒක cute ane. Oh, first like, oh, happy birthday. It's can me to be surprised. Let me surprise. No, now they have surprise in between. මේක හදපු විදිහ ඉලා වෙලා තියන්නේ අනේ මේ මලකුත් තියෙනවානේ
එන්ටර් වුණාට පස්සේ අපි දැන් දුවගෙන ආවා එළිය පොඩි විසිට් එකක් දාන්න මේ බලන්න කොච්චර ලස්සනද කියලා ඒ අහස. හොටෙල් එකටම කියලා ප්‍රයිවට් බීච් එකක් තිබ්බා. ඒ වගේම අබුඩාබි වල තියෙන ලොකුම පූල් එක තියෙන්නේ මේ හොටෙල් එකට. ඉතින් දන්න අය දන්නවා අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් කලිදියා පැලස් කියන හොටෙල් එකට අබුඩාබි වල තියෙන. මේ පැරිස් ස්ටේ එකකින් අපි වෙනස්ම අත්දැකීමක් තමයි ලැබුවේ. මොකද අපි දෙන්න ෆස්ට් ටයිම් තමයි මේ අබුඩාබි ගිහිල්ලා ඉන්නේ.怪我的心中太迟，要初见的数是第几颗，在流星坠落的时刻，变上了人生的第一课。你眼神一直在暗示着偷偷丢掉的前之后，我们也没有再指责，或许也早就没资格优秀的 go allow yourself， 求你快取消无聊，靠近在你走后，我轻轻笑，不用为你做依靠，用泪水做祷告，让你心跳在慢慢变 slow。Be beyond believe you break my heart， 又该拿什么拯救？我们曾相濡以沫，最后却相遇江湖。你说你难以捉摸。怪我的心中太迟，要初见的数是第几颗，在流星坠落的时刻，变上了人生的第一课。你眼神一直在暗示着偷偷丢掉的前之后，我们也没有再指责，或许也早就没资格优秀的 go allow yourself， 求你快取消无聊，靠近在你走后，我轻轻笑，不用为你做依靠，用泪水做祷告，让你心跳在慢慢变 slow。Be beyond believe you break my heart， 又不该拿什么拯救？我们曾相濡以沫，最后却相遇江湖。你说你难以捉摸。Yes, listen. Nobody, nobody, don't pass the Nobody, nobody, don't pass the Nobody, nobody, don't pass the Nobody, nobody。怪我的心中太迟，要初见的数是第几颗，在流星坠落的时刻，变上了人生的第一课。你眼神一直在暗示着偷偷丢掉的前之后，我们也没有再指责，或许也早就没资格优秀的 go allow yourself， 求你快取消无聊，靠近在你走后，我轻轻笑，不用为你做依靠，用泪水做祷告，让你心跳在慢慢变 slow。Be beyond believe you break my heart， 又不该拿什么拯救？我们曾相濡以沫，最后却相遇江湖。你说你难以捉摸。හොටෙල් එක වටේ විසිට් එකක් දාලා අපි දෙන්න වොච් එකක් එහෙම දාගත්තට පස්සේ පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි දෙන්න ගියා ඩිනර් එකට. අපිට හිතා ගන්න බැරි තරම ලොකු වේරියේෂන් එකක් තමයි ඒ ඩිනර් බුෆේ එක තිබ්බේ. ස්වීට් වලට විතර වෙනම සෙක්ෂන් එකක්ම.
ඒ විදිහට තමයි මගේ බර්ත්ඩේ නයිට් එක ගත වුණේ. පහුවදා උදේ පාන්දරම නැගිටලා අපි දෙන්න ආපහු ආව බ්‍රෙක්ෆාස්ට් එකට. ඉතින් දාපු ගමන්ම ඔන්න මට කෝන් ගොඩාක් හම්බුණා. කෝන් කියන්නේ මගේ ෆේවරිට්ම. ඉතින් පෙරේතයා වගේ වෙන මොකුත් බුෆේ එකේ තියෙන මොනවද කියලා බලන්නේ නැතුව කෝන් විතරම බෙදාගත්තා. ඒ වුණාට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකෙත් මාරම වේරියේෂන්ස් ගොඩක් තිබ්බේ. ලව් ස්ටේෂන්ම තිබ්බ මං හිතන්නේ 5කට වැඩිය. ගස්, eggs, pasta, noodles, fruits වගේ ගොඩක් දේවල් වලට ලයිව් ස්ටේෂන්ස් තිබ්බ මේ හොටෙල් එකේ. බ්‍රෙක්ෆාස්ට් එකත් ඒ තරමටම බිසි වෙලා තිබ්බා. අපිට ඕනම කෑමක් ඕන දෙයක් දාන්න කියලා එයාලට කියලා හදාගන්න පුළුවන්. කෑම රසට හදන චෙෆ්ලා ගොඩාක් හිටියේ හොටෙල් එකේ. අපි ගොඩක් එන්ජොයි කරා මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක නා. ඔන්න ඔය විදිහට තමයි කලිදියා පැලැස්සලා අපේ ස්ටේ ඕවර් එක අපි ස්පෙන්ඩ් කරේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා, ලස්සන දේවල් ගොඩක් දකින්න ඇති කියලා. ඉතින් පාරක් අපි කොහේ හරි ගිහලා වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමට ඉන්න.